අයිබුවන් මට හිතුනාද වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා ඔගලන්ට යම් කිසිේ කරුණු පැහැදිලි කිරීම ටිකක් කරන්න මොකද මේ මම හිතන විදිහ ඒකට හේතුව තමයි මේ දවස්වල ලංකාවේ බැලුවම හරි කේදනීයයි තත්ත්වය අපි දන්නවා මේ දවස්වල වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක් යනවා තවත් වැඩ වර්ජනයක් දියත්වෙන්න නියමිතව තියෙනවා කොහොමුණත් මට හිතුන මේ ගැන පොඩ්ඩක් නිකන් කතා කරන්න ඕනේ කියලා මොකද හේතුව මම ෆේස්බුක් එක දිහා ඉතින් බලනකොට ඉතින් මම කියවනවා මේ ඇත්ත මේ වෛද්‍ය වර්ජනය ගැන එක එක්කෙනා දාලා තියෙන අදහස් එක පෝස්ට් එතකොට ඒවැ මතවාදය කොහොමුණත් මට හිතනවා අපි සම්පූර්ණයෙන්ම මේක බලනකොට බොහෝ දෙනෙක් ලංකාවන්න 70ක් 75ක් විතරම මේ වැඩවර්ජනයට කැමති නැහැ මොකද මේක ඇතරම් ප්‍රතික්ෂේප කරනවා ඒ කොමෙන්ට්ස් දිහා බැලුවම එති ඇතරම් වෛද්‍යවරු වගේ හොඳ වෘත්ති එක දෙන වෘත්ති කියන්න ඇතරම් මේ ගැන ලැජ්ජ වෙන්න ඕනේ මට මෙහෙම හිතෙනවා මම මේ පෝස්ටුවක් මං ගන්නන් නිකං ෆේස්බුක් එක ගිය මං බලපු මෙන්න මේ පෝස්ට් එක දිහා බැලුවොත් මේක තියෙනවා මේ වෛද්‍ය සංගමේ නිලධාරි මහත්මයෙක් කියන මන්දන්න මේක කොච්චරදුරට මේ පෝස්ටුව කොහොමද කියන එක කොමුණත් වැටුව සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ මමත් දැක්ක මේ ගැන නිවස්සල ප්‍රෘතිවල යනවා වැටු වැඩි වෙලා තියෙනවා කියලා පිළිගන්නවා හැබැයිතින් ඒගොල්ලු ඉල්ලනවා මේ ඒගොල් ළම ස්කෝලවලට දාන්න එතකොට ඒගොල්ලන්ගේ මේ මුල්ලිමිය නොවන වර ප්‍රසාදයන් ගැන ඉතින් එහෙම බලනකොට මට මෙහෙම හිතුණා කාලයක් තිස්සේ ලංකාවේ සමාජය විසින් වපුරපු දේවල් වල ප්‍රතිඵල තමයි දැන් මේ සමාජයට ඒක නිකම් පාරාවලක් වගේ ඇවිල්ලා නැවත සමාජයටම බැට දෙන්නේ. මොකද මේ මගේ තියෙන අත්දැකීම අනුව වෙනත් රටවල් වල දැන්ට මම ජීවත් වෙන රටත් එක්ක ගත්තම අපි මගේ ලංකාවේ ගත කරපු කාලය තුල බැලුවම අපේ මිනිස්සු එදා ඉඳන්ම අපේ ශ්‍රී ලාංකිකයන් හරි කැමති මේ තනතුරු තානාන්තරවලට තවත් කෙනෙකුට වඩා ඉහළින් තවත් කෙනෙක් වැජබෙන්න තවත් කෙනෙකුට වඩා වර ප්‍රසාද ලබන්න මං හිතන්නේ මේක මේ අපේ සොරි අපේ කාලේ වෙනකොට ඒ කියන්නේ 1960 දශකය 70 දශකයෙන් ඔබට එන අයගේ මේක එන්න වැඩි වුණා මන් දන්නේ නැහැ දැන් ඉන්න නව නූතන පරම්පරාව මොනවගේ මතයක්ද මොනවගේ දේවල් මොනවගේ දෙයක්ද මේ ගැන දරන්න එහෙම නැත්නම් මොකද්ද මේ ප්‍රවණතාවය කියන එක. ඉතින් මේ බොහෝ විට ගොඩාක් මේ වර ප්‍රසාද භුක්ති විඳින්නේ. ඒ කියන්නේ අනිත් අයව හෙලා දකින්න, තමන් වැඩියෙන් ඉන්න හැම වෘත්තිකයක්ම. ඉතින් ඕක තිබුණා. මොකද ඇත්තටම දැන් මට හිතෙනවා මේ රජයේ ගේන අධ්‍යාපනය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනේ කියලා මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය. මොකද මම හිතනවා මේ වැරදි අධ්‍යාපන පද්ධතිය තුලින් නිර්මාණය වෙන පුරවැසියන්ගේ තියෙන අඩුපාඩුවක්. මොකද මේ වගේ දේවල් දකිනකොට මේ වෛද්‍යවරුන් වගේ මේ වගේ මං හිතන්නේ මේ හැම වෛද්‍යවරුන්ම මේ වගේ කියලා. මොකද මේකේ වෛද්‍යවරු ඉන්නෝ ඇත්තම වෛද්‍යවරුන් මම කොටස් දෙකකට මේ වෘත්තිකයන් මම වෛද්‍යවරුන් ගත්තොත් මම කොටස් දෙකකට බෙදන්න කැමතියි. එකක් තමයි වෛද්‍ය වෘත්තිකයන් සහ වෛද්‍ය මුදලාලිලා. ඔය දෙකලෝ. ඉතින් වෛද්‍ය වෘත්තිමේ වෛද්‍යවරයෙක් වෙන්න හරි අමාරුයි. මොකද වෘත්තීය වෛද්‍යවරයෙක් හැමදාම තමන්ගේ වෙන්න ඕන වගකීම් ටික එහෙම නැත්නම් වෛද්‍ය සාරධර්ම වෛද්‍ය ඒ කියන්නේ සදාචාර ධර්ම වලට බැඳිලා ඒවා එක්ක මුදල් ප්‍රමුඛතාවය කර නොගෙන තමන්ගේ වරප්‍රසාද ගැන හිතන්නේ නැතුව ඒ වෘත්තිය මත කැප වෙන වෛද්‍යවරු. ඔවුන් වෘත්තිමේ වෛද්‍යවරු. වෛද්‍ය මුදලාලිලා කියලා කියන්නේ තමන්ගේ සදාචාර ධර්ම පද්ධතියෙන් ඈත් වෙලා හුදෙක් තමාගේම වරප්‍රසාද පෞද්ගලික වරප්‍රසාද ඒවා ඔස්සේ හඹා යන අය. ඉතින් එහෙම බලනකොට මට කියන්න තියෙන්නේ ලංකාවේ බොහොමයක් වෛද්‍යවරු මම හිතන්නේ හැටියට 70ක් වගේ තමන්ගේ වරප්‍රසාද තමන්ගේ තත්ත්වය ඒව මත හඹා යන අය තමයි ඉන්නේ. සෞඛ්‍ය පද්ධතිය කෙසේ වෙතත් මිනිසුන්ගේ මහජනතාවගේ සෞඛ්‍ය කෙසේ වෙතත්. ඉතින් කොහොමත් අර මම කිව්වා නේද මේ අර මේක සමාජයේ විසින් ඇති කරපු වපුරපු දේවල් වල ප්‍රතිවිපාක තමයි කියලා. ඔව්. අපේ සමාජයේ තරඟකාරීත්වයට පුරුදු කරන්නේ මේ පහේ ශිෂ්‍යත්වය. එහෙම නැත්නම් ඉස්කෝල වලට පාසල් වලට ඇතුළත් කරන කාලේ ඉඳන්.
මම දන්නවා අපි පාසල් යන කාලේ අපි කොහොමද අපි ආවේ කොහොමද කියන එක ගැන අපේ දරපු මතවාදයන් ඒ කියන්නේ අපේ පන්තිවල තියෙන දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපි පාසල්ට ඇතුළත් වුණාම කොළඹ ආනන්ද නාලන්ද වගේ ස්කෝලවලට යන කට්ටිය එහෙම නැත්නම් ගමේ ප්‍රාදේශීය ජනප්‍රිය පාසල් වලට යන ළමයින්ගේ මානසිකත්වය සහ දුප්පත් පාසල්වල එතන ඒ දෙමව්පියන්ගේ ඉඳලම ඒ පහත් කිරීම පටන් ගන්නවා. දැන් උදාහරණයක් හැටියට ආනන්දේට රොයල් එකට යන දෙමව්පියෝ හරි ආඩම්බරකාරී විදිහට තමයි ඉන්නේ. ඒගොල්ලෝ ටිකක් අවඥාවෙන් තමයි ගමේ පන්සලේ යන ගමේ පාසලට යන ළමයි සහ ඒ ෆැමිලි එක දිහා බලන්නේ. හරිද? ඊට පස්සේ එහෙම එනකොට එහෙම ඇවිල්ලා පහේ ශිෂ්‍යත්වයට හැම දෙමව්පියොම තරඟ කරනවා මේ ළමයිව පහේ ශිෂ්‍යත්වෙන් සමත් කරලා ජනප්‍රිය පාසල් වලට දාන්න. එතනින් තමයි මේ ද්වේෂය තරඟකාරීත්වය මේ කුඩා මනසට ඇතුල් වෙන්නේ. ඊට පස්සේ එතන ඉඳන් මේ ළමයින්ට එන්නේ තමන්ගේ වරප්‍රසාද තමන්ට ඒක තමන්ගේ වරප්‍රසාද බලය ඒවා භුක්ති විඳින්න තමයි එතන ඉඳන්ම පටන් ගන්න. ඊට පස්සේ තරඟයට වැටෙනවා. තරඟයට වැටලා ඊට පස්සේ ඒ ඉගෙනගෙන ටියුෂන් පන්ති ගිහිල්ලා කොහොම හරි අන්තිමට එනවා O level පාස් වෙනවා. O level පාස් වුණාට පස්සේ O level ප්‍රතිඵල අනුව අපි දන්නවා ආයේ කොටස් වලට බෙදෙනවා කලා වාණිජ්‍ය විද්‍යා කියන විෂයන් වලට. ඊට පස්සේ අපේ කාලේ අපි විද්‍යාව කරන්න ආවම අපි කලා විෂයක් කරන ළමයෙක් දිහා බලන්නේ අවඥාවෙන්. එයාට ඉගෙන ගන්න බෑ. එයා ඒ හින්දා තමයි කලා විෂය තෝරගත්තේ. ඌ මෙයා කලාකාරයා, ඌ කලාකාරයා, අරු කොමස්කාරයා. ඒ වගේ අර සමාජීය විෂමතාවේ කියන කැටගරි කිරීම පටන් ගන්න ඕන උතනින්. ඊට පස්සේ ආපහු අපි කියමුකෝ මේ උසස් කියලා කියන විද්‍යා විෂයන් හදාන්න තන ආයෙ කොටස් දෙකකට බෙදෙනවා ඉංජිනේරු විෂය සහ ජීව විද්‍යා විෂයන්. ඊට පස්සේ ඒගොල්ලෝ හිතනවා මේ ඉංජිනේරුවන්ට වඩා හොඳයි වෛද්‍යවරු. ඊට පස්සේ මේ ජීව විද්‍යා පැත්ත කියලා දැන් හැමෝගෙම try එක හැමෝගෙම උත්සාහය තමයි වෛද්‍ය විද්‍යාලයට යන්න. එතකොට මේ වෛද්‍ය විද්‍යාලයට යනකොට ඒ ගමනේදී ඊට පස්සේ ටියුෂන් පන්ති යනවා. ඊට පස්සේ මේ ටියුෂන් ප්‍රජාව හොඳට හම්බ කරගන්නවා මේක දඩමීමා කරගෙන. හරිද? ඊට පස්සේ ඒකත් බිස්නස් ටූල් එකක්. ඒ කියන්නේ මුදල් හම්බ කර ගැනීමට පන්ති වලට යනවා. ඔහොම ගිහිල්ලා ලොකු තරඟයක එදිලා අන්තිමට ලකුණු අරගෙන වෛද්‍ය විද්‍යාල වලට එනවා. එතනදිත් ඊට පස්සේ වෛද්‍ය විද්‍යාල වලට තේරෙන අය අවඥාවෙන් බලනවා බයෝ සයන්ස් වගේ ජීව විද්‍යා විෂය ධාරාවන් වලට විශ්වවිද්‍යාලට යන අය ගැන හරි අවඥාවෙන් බලනවා. ඊට පස්සේ ඒක හිත ඇතුලේ තියෙනවා අපි උසස් අපි බුද්ධිමත් අපි තමයි මේකේ ක්‍රීම් එක කියලා එහෙම මානසික මට්ටමක් ඇති කරගන්නවා. ඊට පස්සේ මෙහෙම කට්ටිය මොකද කරන්නේ වෛද්‍ය විද්‍යාල වලට එනවා. වෛද්‍ය විද්‍යාලට ආම එතනත් ආයෙ කැටගරි වෙනවා. ඊට පස්සේ අපි දන්නවා රුහුණු විශ්වවිද්‍යාලේ දැන් අපි ඉන්න කාලේ නම් රුහුණු විශ්වවිද්‍යාලේ පටන් ගත්තේ. එතකොට කොළඹ ෆැකල්ටි එකට එන කට්ටියද මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට කොළඹ ෆැකල්ටි කට්ටිය තමයි උඩින්ම ඉන්නේ. ඊට පස්සේ ආයෙ හොස්පිටල්ස් වලට ගියාම ආයේ එතන මානසිකත්වයක් ඇති කරගන්නවා කොළඹ ෆැකල්ටියෙන් එන අය මෙහෙමයි ඊට පස්සේ ජයවර්ධනපුරින් මෙහෙමයි අන්තිමට මේ ඉන්නේ රජරට විශ්වවිද්‍යාලේ ෆැකල්ටිය ඊට පස්සේ රුසියාවෙන් MD අරගෙන එන කට්ටිය ඊට පස්සේ චීනෙන් එන කට්ටිය ඊට වඩා පල්ලෙහා කියලා හදා ගන්නවා මොකද අපි මේ ලංකාවේ හරිම දක්ෂයි මේ මුහුණේ ලපයක් තිබ්බත් ඒක වෙනස් කරගන්න. ඉතින් එහෙම පිරිසක්. ඉතින් ඇත්තට ඒක හරිම ලැජ්ජයි ඇත්තට මේ ගැන කතා කරන්න. ඊට පස්සේ එතන කැටගරයිස් වෙනවා. ඊට පස්සේ ඇත්තටම මේ ලංකාවේ සමාජයේ තියෙන්නේ සෝෂල් ඉම්බැලන්ස් එකක්. ඒ කියන්නේ සමාජ අසමතුලිතතාවයක්. දැන් අපි ඇත්තටම දැන් මේ රට ගත්තොත් දැන් මම වාසය කරන රටේ ගත්තොත් වෛද්‍යවරයාද ඉංජිනේරුවද සනීපාරක්ෂක සේවකයාද එහෙම කියලා මෙහි වෙනසක් නැහැ. හැමෝටම එකම සැලකිල්ල තියෙන. හැමෝටම වෘත්තීමය සුසුකම් තියෙනවා. වෘත්තීමය හඳුනා ගැනීමක් තියෙනවා. වෘත්තීමය පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඒකින්ද දැන් මෙහි මම දැක්ක මේ එක පෝස්ට් එකක තියෙනවා ඒගොල්ලන්ට මේ ඇත්තටම මේ වෛද්‍යවරයෙකුට තව සහායකයෙක් කියන්නේ ඇටෙන්ඩන්ට් කෙනෙක් එහෙම නැත්නම් නර්ස් කෙනෙක් ඕනේ කියලා. ඇත්තට මේවා යල්පැන ගිය දේවල්. දැන් අපි දන්නවා දුම්රිය දෙපාර්තමේන්තුව තුල දුම්රිය රේදුරන්ට බෑග් එක ගෙනියන්න එක්කෙනෙක් ඕනේ. තව මොන හරි කරන්න හැරවන්න එක්කෙනෙක් ඕනේ. ඒ වගේ නිකන් මේ ඒ කාලේ ඉඳන් ආපු යල්පැන ගිය ක්‍රම මත රොක් වෙලා ඒව රැකගන්න ඒව වරප්‍රසාද හැටියට භුක්ති විඳින්න ලොකු වෑයමක් දරනවා. ඒ කියන්නේ මේ ලෝකය ඇත්තටම මේ සිවිලයිස්ලා යනකොට අපේ අය යනවා කැලෑව පැත්තට. නොදියුණු පැත්තට තමයි අපේ අය ගමන් කරන්නේ. දැන් ඇත්තටම දැන් මෙහි වෛද්‍යවරයෙකුට ඇටෙන්ඩන්ට්ස්ලා නැහැ, නර්ස්ලා නැහැ, වෛද්‍යවරයාම තමයි ඇත්තටම ඇවිල්ලා දොර ඇරලා පේෂන්ට්ව අරගෙන ඊට පස්සේ එයාව කන්සල්ට් කරලා එයාට කරලා ඇත්තටම කියනවා නම් දොර ඇරලා එළියට දාන්නෙත් වෛද්‍යවරයාමයි. කවුරුවත් කතා කරන්න නර්ස්ලා එහෙම නැහැ.
හරිද මෙහි හොස්පිටල් එකට ගියාම මේ ස්ටාෆ් එක හඳුනගන්න හරි අමාරුයි කවුද නර්ස් කවුද වෛද්‍යවරයා කියලා හැමෝම ටීම් වර්ක් එකක් තියෙනවා ඉතින් එහෙම බලනකොට හරිම අපේ ලංකාව ගැන කනගාටුදායකයි අනික බැලුවම දැන් මේගොල්ලෝ ඉල්ලන්නේ මොනවද දැන් අපි දන්නවා මේ පෝස්ට් එක ගත්තම මේ පෝස්ට් එකේ තියෙන්නේ ඒගොල්ලෝ ඉල්ලන්නේ මොකද ජනප්‍රිය පාසල් වලට ළමයි දාන්න දැන් මේ මෙතන මේ එක්කෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා මේ සිසිර කුමාර ඇත්තටම දැන් කමෙන්ට් කරලා තියෙනවා ඇත්තටම බලන්නකෝ දැන් ඇත්තටම වෛද්‍යවරුන්ට ජනප්‍රිය පාසල් කියලා දුන්නම එතන බලන්න ඒගොල්ලෝ කවුද මොනවද මේ කරන්නේ ඒගොල්ලෝ මානසිකව ඒගොල්ලෝ මන් දන්නේ ලොකු හීනමානයකින් පෙළෙන කොට්ටාසයක් තමයි මේ වෛද්‍යවරුන් කියන්නේ ලොකු මානසික රෝගයක් මේක මේවට ඇත්තම මානසික රෝගීන් පිරිසක් ලොකු හීනමානකින් ඉන්නවා ඊට පස්සේ මම දැක්ක මෙතුමා කියනවා මේ මහත්මයා කියනවා මේ අතිවිශේෂ සේවයක් බවට පත් කරන්න ඕනේ. ඇයි මේගොල්ලෝ සේරම රාජ්‍ය සේවකයෝ? රාජ්‍ය සේවකයෝ හැමෝටම හොඳට මතක තියාගන්න අපි හැමෝටම රෝල් එකක් තියෙනවා. ඒ රෝල් එකට ඒකට තියෙනවා රෙස්පොන්සිබිලිටි එකක්. අපි හැමෝම මේක දරන්න ඕනේ සමාජයේ පැවැත්මට. නේද? ඔබලා දෙවියෝ කියාගෙන වෛද්‍යවරුන් දෙවියෝ කියාගෙන මේ වෛද්‍යවරු ඒගොල්ලෝ අවශ්‍ය නැහැ. ඒගොල්ලොත් සාමාන්‍ය මිනිස්සුමයි. හරිද? ඊගාව එක තමයි මට තමයි මේක කියන්න ඕනේ. රටේ ඉන්න කවුරුවත් කිව්වේ නැහැ ඕගොල්ලන්ට වෛද්‍යවරු වෙන්න කියලා. ඕගොල්ලෝ ඇයි වෛද්‍යවරුනේ ඕගොල්ලන්ගේ සුපසිද්ධිය සඳහා. ඕගොල්ලන්ට හොඳ වැටුපක් ගන්න වැටුප ඩිමාන්ඩ් කරන්න ඕගොල්ලන්ට අවුරුදු 5න් 5 කාර් පර්මිට් ගන්න මහජනතාවගෙන් ඒ ටැක්ස් බදු මුදල් වලින් එතකොට ඕගොල්ලන් වෛද්‍යවරු කියලා වැඳලා කරලා අපි දන්නවනේ ලංකාවේ අපි කාලයක් ජීවත් වෙනකොට වෛද්‍යවරයෙක් එන්නේ කොහොමද හොස්පිටල් එකට ටයි එක දාගෙන ඕගොල්ලෝ ඒකත් ආභරණයක් කරගෙන ඕගොල්ලෝ පිරිවරාගෙන ඕගොල්ලෝ නිකන් අර සුප්‍රීම් මේ කියන්නේ මන් දන්නේ මට තේරෙන්නේ ඕගොල්ලෝ මොන වගේද කියලා ඇත්තටම දැන් මම එක උදාහරණයක් කියන්නම් මගේ නවසීලන්තේ මම ගියා මගේ ඇහැ ඔපරේෂන් කරන්න කැටරක් සර්ජරි එකට මම මේ හොඳ උදාහරණයක් කියන්නේ කැටරක් සර්ජරි එකට මම ගියාට පස්සේ මම ඇත්තටම පුදුම වුණා මේගොල්ලන්ගේ පේෂන්ට් මැනේජ්මන්ට් ඇත්තටම හොඳ ක්‍රමයක තියෙනවා GP හරහා එහෙම මේ වර්ක් ලෝඩ් එක හොස්පිටල් එකකට එන වර්ක් ලෝඩ් එක බැලන්ස් කරනවා දැන් ඇත්තටම ඕගොල්ලෝ තියෙන ක්‍රවුඩ් ක්ලියරන්ස් එකක් එන ක්‍රවුඩ් එකට ක්ලියර් කරන්න බලනවා මිසක් OPD එකේ ඕගොල්ලෝ මොනවද කරන්නේ ඉතින් ඒක ඇවිල්ලා මේ ඕගොල්ලන්ගේ තියෙන දක්ෂ ඕගොල්ලන්ගේ තියෙන එක නෙමෙයි ඕගොල්ලෝගේ සිස්ටම් ෆේලියර් එකක්. ඇත්තටම ඕගොල්ලන්ගේ තියෙන ලංකාවේ තියෙන මේ සෞඛ්‍ය පද්ධතියේ තියෙන බිග් ෆේලියර් එකක්. අපි ඒක හදාගන්න ඕනේ. හදාගෙන වර්ක් ලෝඩ් එක මැනේජ් කරගන්න ඕනේ. ඒවට ඉතින් එක එක ක්‍රමවේද අපි යොදා ගන්න ඕනේ. මං හිතන්නේ ඒක මම කියන්න සුදුසු නෑ. ඒකට ඒක දැනගන්න ඕනේ. ඉතින් ලෝකයේ අනිත් රටවල් වල ගිහිල්ලා ඒවා ගවේෂණය කරලා ඒවා රිසර්ච් කරලා ලංකාවට ගැලපෙන ක්‍රමය කොහොමද මේවා මැනේජ් කරන්නේ ක්ලවුඩ් මැනේජ්මන්ට් කොහොමද කරන්නේ කියලා හොස්පිටල් එකේ ලෝඩ් එක වර්ක් ලෝඩ් එක අඩු කරගන්න. ඒවා වෙනම කතන්දරයක්. ඉතින් කොහොම වුණත් මට කියන්න තියෙන්නේ ඇත්තටම ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ මන් දන්නේ අනිත් එක්කෙනා පහත් කරලා නර්ස්ලව ගත්තම ඕගොල්ලන්ගේ නර්ස්ලව පහත් කරනවා නර්ස්ලට උපාධියක් දෙන්න ගියොත් ඒකට ඕගොල්ලෝ පහර ගහනවා ඒගොල්ලන්ට උපාධියක් දෙන්න එපා කියලා ඇටෙන්ඩන්ට් කෙනෙකුට මම කියන්නේ ඇටෙන්ඩන්ට් කෙනෙකුට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වෙන්න ඕනේ එහෙම ක්‍රමවේදයක් ලංකාවේ හදන්න ඕනේ මොකද එයාට තියෙනවා දැකපුරුදු ඒවා තියෙනවා දැකපුරුද්ද ලොකු දෙයක් එතකොට ඒ දැකපුරුද්ද කලපුරුද්ද පළපුරුද්ද මත ඒ තියරිටිකල් නොලෙජ් එක අරගෙන එයාට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්කම තියෙන ඕනේ ඇටෙන්ඩන්ට් කෙනෙකුට එයාට අවශ්‍ය නැහැ මේ ඕනෑම පුරවැසියෙකුට ඕගොල්ලන්ගේ බූදලයක් නෙමෙයි වෛද්‍ය විද්‍යාව කියන්නේ ඕගොල්ලන්ගේ බූදලයක් කරගන්න එපා හරිද එතකොට දැන් අනික ඊගාව එක තමයි ඕගොල්ලන්ට පඩි ගෙවන්නේ මහ ජනතාවගේ බදු මුදල් මතක තියාගන්න ලංකාවේ තියෙන වෛද්‍ය විද්‍යාල කියන පින් කැටවලට හරිද ඒකට ලංකාවේ හිඟා කන යාචකයා පවා යම් මුදලක් දානවා කොච්චර අපරාධයක්ද එතකොට ඒගොල්ලන්ගෙන් තමයි ඕගොල්ලෝ බිහි වෙන්නේ නේද එතකොට අපි කවුරුවත් ලංකාවේ ජනතාව කවුරුවත් ඉල්ලන්නේ නැහනේ ඕගොල්ලන්ට වැඳලා අනේ ඔයා වෛද්‍යවරයෙක් ඉන්න ඔයා වෛද්‍යවරයෙක් ඇවිල්ලා අපිට සේවය කරන්න කියලා කවුරුත් ඉල්ලන්නේ නැහැ ඕගොල්ලන්ට ඔය පානම් ඔය වෘත්තිය හරි අමාරු නම් ඕක ස්ට්‍රෙස් නම් ඕක අතහැරලා දාලා යන්න මොකද මේ රට අසමතුලිත වුණාම සමතුලිතතාවයට පත් වෙයි කොහෙන් හරි ඒක ගණන්ලා ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා තවත් වෛද්‍යවරු ඉන්නවා නේටිව් ක්‍රම ඒ කියන්නේ ක්‍රමවේද තියෙනවා මැරෙන මිනිස්සු මැරලා යයි දැන් කොවිඩ් හැදුනම බර ගාණක් මැරුණේ ඉතින් මම කියන්නේ රටේ ජනතාව මේ කැපකිරීම කරලා මේක නවත්තන්න ඕනේ මේක හරිම නරක පූර්වාදර්ශයක් වෛද්‍යවරුන්ගෙන් පටන් නර්ස්ලාගේ ඉඳන් මේ වැඩ වර්ජන රැල්ල නවත්තන්න ඕනේ මම අර කතාවට එන්නම් මගේ කැටරක් සර්ජරි එකට මෙහි අනුමත වෙලා ගියාට පස්සේ ඇත්තටම මේ මට වෛද්‍යවරයාමයි කතා කරේ වෛද්‍යවරයාම කතා කරලා එයාම මාව බලලා සේරම කළා මගේ අතින් කොලයක් වටනවා මේ කොලෙත් අහිඳලා මගේ අතට දුන්නේ වෛද්‍යවරයා
ඊට පස්සේ බලලා ඇවිල්ලා මම ඇඩ්මිට් වුණා වෝඩ් එකේ. ඇඩ්මිට් වුණාට පස්සේ මට හිතා ගන්න බැරුව ගියා. ඇත්තටම ඒ වෛද්‍යවරයාට අනිත් අය කතා කරන්නේ නම කියලා. ඒ වෛද්‍යවරයාගේ නම ඇන්ඩ්‍රූ. ඉතින් ඇන්ඩ්‍රූ කියලා නම කියලා කතා කරන්නේ. ඊට පස්සේ එයාම මගේ ට්‍රොලිය ගෙනිච්ච තල්ලු කරගෙන මගේ ඇඳ එයාම සර්ජරි එක කරා. සර්ජරි එක කරලා ඉතින් මට ඇත්තටම තිබ්බ සරල භාවයට මට පුදුම වුණා. මම පුදුම හිතුණා මට. පස්සේ ගමන මං ඇවිල්ලා බලනකොට මගේ මෙඩිකල් සර්ටිෆිකේට් එකේ ලියලා එයාගේ අස්සම් කරලා තිබ්බ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ එයා ජේෂ්ඨ කතිකාචාර්ය මෙඩිකල් ෆැකල්ටි ඔෆ් ඔක්ලන්ඩ්. හරිද? ඉතින් ඒ වගේ දැන් අපි ලංකාවේ ගත්තාම එහෙම නෙමෙයි. ලංකාවේ ටයි එක දාගෙන එයා පිරිවරාගෙන ළඟට යන්න බෑ, හුලම් පොදක් වදින්න බෑ, සර් කියාගෙන. මොකද්ද මේ ඕගොල්ලන්ගේ විහිළුව? ඕගොල්ලන්ට ලැජ්ජා හිතෙන්නේ නැද්ද? ඕගොල්ලෝ ලෝකෙ දිහා බලනකොට ඕගොල්ලන්ට ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද? මේක කරන්න හොඳ නෑ කියලා. එතකොට ඕගොල්ලන්ව බිහි කරේ ඇත්තටම කියනවා නම් අල්ලපු ගෙදර ළමයාව දොස්තර කෙනෙක් කරන්න මම සල්ලි වියදම් කරන්න ඕනේ නෑ ඇත්තටම. මොකටද සල්ලි වියදම් කරන්නේ? අල්ලපු ගෙදර එක්කෙනා දොස්තර කෙනෙක් කරන්න. ඒක හින්දා කරුණා කරලා මම මේ රජයෙන් ඉල්ලා සිටින්නේ. ඇත්තටම අපි දන්නවා කාලේ අවුරුදු ගාණක් තිස්සේ වංචාකාරීව හම්බ කරපු රජේවල් දේශපාලකයෝ අපි දැන් මේ දන්නවා එළියට එනේවා. දැන් මමත් රාජ්‍ය සේවයේ ලංකාවේ හිටියා. මමත් ඒවා ඉඳලා තමයි මේ පිටරට ආවේ. ලංකාවේ ක්‍රමය ගැන ඇතිම තිත්තම වෙලා. හරිද? කව ඒක ලංකාව කියන රට කවදාකවත් හදන්න බෑ. කිසිම දවසක හදන්න බෑ. ඕගොල්ලෝ වගේ කට්ටිය ඉන්නකම්. හරි? ඕකේ හොරකම් කරලා සේරම කරලා යාන්තම් දැන් හොරකම් කරන්න නැති රජයක්පත් වුණා. රටේ ජනාධිපතිතුමාගේ ඉඳන් ඇමතිවරුන්ගේ ඉඳලා දැන් ඕගොල්ලන්ට ලොකු ආදර්ශයක් දුන්නා. ඒගොල්ලන්ගේ පඩිනලිත් කපාගෙන ඒගොල්ලන්ගේ වරප්‍රසාද නැති කරගෙන. එහෙම ආදර්ශයක් ආණ්ඩුවෙන් දුන්නට පස්සේ ඇයි ඕගොල්ලෝ තවත් දඟලන්නේ? ඕගොල්ලෝ තව ආදර්ශමත් වෙන්න ඕනේ ඊට පල්ලෙහා තියෙන කට්ටියට. මොකද ඕගොල්ලෝ බඩකින් නිමී යන්නේ. ඕගොල්ලෝ කාර් එකක් ගන්නවා. ඕගොල්ලෝ PP ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා. ඒකෙන් මුදලක් ඕගොල්ලෝ හම්බ කරනවා. ඒවා හම්බ කරනවා. අපි දන්නවා ඕකේ වෙන ජාවාරම් මොනවද කියන එක. ඊට පස්සේ ඕගොල්ලෝ ওই යූනියන් එක කියන්නේ ඕක දේශපාලන යූනියන් එකක්. ඕක GMO එක කියන්නේ. ඕකේ දේශපාලන අධිකාරියට අනුව එක දේශපාලනයට ගැටි කට්ටියපත් වෙනවා. හරි එහෙම කරන්න එපා. ඒක හින්දා මම කියන්නේ මම රජයේ ඇමතුමාගෙන් ඉල්ලන්නේ ඕකට වහම පිළියමක් යොදන්න. මම රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේක මට්ටු කරන්න. ජනතා පරමාධිපත්‍ය ලොකුයි සේරටම වඩා. ඉතින් ඒක හින්දා ඒ කැපවීම කරන්න. ඒ කැපවීම කරලා ඕක හදාගන්න. ඔහොම හදාගත්තේ නැත්නම් ඕක මහා නරක පූර්වාදර්ශයක් වෙනවා. දැන් අපි බලමු මේ දාලා තියෙන කමෙන්ට්ස් මොනවද කියලා. මේ මෙතන මේ කමෙන්ට්ස් දාලා තියෙනවා. මේ දාලා තියෙන කමෙන්ට්ස් දිහා බැලුවම මේ වෛද්‍යවරුන්ගේ දරුවන් සඳහා පාසල් වල අවස්ථාවක් ලැබීම සාධාරණයි ආරක්ෂක ඒ එක්කෙනෙක් කියනවා. එතකොට දැන් මම අහන්නේ මගේ ප්‍රශ්නේ වෛද්‍යවරුන්ට එහෙම ජනප්‍රිය පාසල් වලට ළමයි දාන්න දුන්නාම අනිත් වෘත්තිකයෝ මොකද කරන්නේ? ඉංජිනේරුවන්ට මොකද කරන්නේ? ඒකට ඉංජිනේරුවන්ගේ දරුවන්ට කොහෙද යන්නේ? ඊට පස්සේ ඉංජිනේරුවන්ගේ දරුවෝ දානකොට තව වෘත්තිකයන් ගුරුවරු ඉල්ලනවා. අපි උගන්වනවා. අපි ඉස්කෝලේ ඇයි අපේ ළමයව දාගන්න බැරි කියලා ඉල්ලනවා. ඊට පස්සේ ඔය රටේ ඕගොල්ලෝ මේ යටතලයේ කියලා කියා ගන්න සනීපාරක්ෂක සේවකයාගේ දරුවා කොහෙද යන්නේ? ඕගලන්ට ඒ මට්ටම නැහැ. එතකොට පුද්ගලයාගේ හැම පුරවැසියාටම සම අයිතිය කියන එකට නීති අනුකූල ඒ තත්ත්වෙට මොකද වෙන්නේ? කොහෙද සම අයිතියක් තියෙන්නේ එතකොට? එතකොට සම අයිතියක් නැහැ. ඉතින් ඒකින්ද ඕගොල්ලෝ ඔය මෝඩ ඉල්ලීම් මම කියන්නේ ඔය මෝඩ ඉල්ලීම් ඉල්ලන්න එපා. ඕගොල්ලන්ට ජීවත් වෙන්න පඩියමදී කියන එක වෙනම කතන්දරයක්. ඒක අපි දන්නවා ලංකාවේ හැමෝටම හැම වෘත්තියක් ගත්තම ලංකාවේ ජීවත් වෙන්න වැටුප මදි. මොකද ඒක පිළිගන්න. නමුත් මේ ආණ්ඩුවෙන් සෑහෙන සැලකිය යුතු වැටුපක්. මම එක දේශපාලන පක්ෂයකටවත් නැතුව මම මේ කතා කරන්නේ. නමුත් අපි ඉතිහාසය ඉඳන් බලන් ආවම මේ රජයෙන් යම් වැටුපක් වැඩි කරලා දීලා තියෙනවා. ඉතින් නමුත් මේ කැපවීම අපිට රට දියුණු කරගන්න, ඔය රට දියුණු කරගන්න ඔය කැපවීම ඇත්තටම කරන්න ඕනේ. ඕක කරන්න. ඉතින් ඒකින්ද මම ඉල්ලන්නේ වෛද්‍ය වෘත්තිකයන්ගෙන්. දැන් මම හිතන්නේ ඔය ලංකාවේ ඉන්න වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය වෘත්තිකයෝ ඉන්නවනේ. වෛද්‍ය මුදලාලිලා නෙමෙයි. මුදලාලට ස්ට්‍රයික් කරගන්න කියලා මම කියන්නේ වෛද්‍ය වෘත්තිකයන් මේ ගැන හිතලා එන්න. මේ ගැන හිතලා ඇවිල්ලා පස්සේ ඕගොල්ලෝ දෙවනුව ඒව කරගන්න. අර වගේ ඉල්ලීම් මම හිතන්නේ ඉල්ලන එක වැරදි. මොකද හේතුව ඕගොල්ලෝ හැමෝම රාජ්‍ය සේවයේ සමානයි. හැම එක්කනම රාජ්‍ය සේවයේ ලිපිකරු වෘත්තියේ ඉඳලා උඩට යනකම්ම එකම අයිතිවාසිකම් තියෙන්න ඕනේ. පඩිය විතරයි වෙනස් වෙන්න ඕනේ. ඒ දරණ වගකීමට අනුව. දැන් මේ තියෙනවා මේ කෙනෙක් දාලා තියෙනවා මේ රටේ හැම දරුවෙකුම අධ්‍යාපනයේ සමාන අයිතිය තිබෙන්න ඕනේ. මේ රාජ්‍ය සේවයේ එක් කොටසකට විශේෂයක් නොවිය යුතුයි. ඒක පැහැදිලි. ඒකට එකඟ වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම. එතකොට දැන් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ වාහන ඩිමාන්ඩ් කරනවා. ඕගොල්ලෝ ප්‍රයිවට් ප්‍රැක්ටිස් වලින් කොච්චර හොයනවද? ඒකින්ද කරුණා කරලා මම ඉල්ලන්නේ ඕගොල්ලෝ ඔය වෛද්‍ය වර්ජනය ඔය වැඩ වර්ජනය නවත්තලා ඕගොල්ලන්ට ඔය දේශපාලනීකරණය වෙච්ච GMO එකට ඒක කරන්න බැරි නම් ඔය ඕක ඇතුලේ ඉන්න වෛද්‍ය වෘත්තිකයන් ඉන්නෝනේ. වෘත්තීය වෛද්‍යවරු. ඒ වෘත්තීය වෛද්‍යවරු ඕකෙන් මිදිලා එන්න එළියට. ඇවිල්ලා ඕක විමධ්‍යගත කරන්න. ඉතින් මම ඇමතුමාගෙන් ඉල්ලන්නේ ඕකේ තියෙන හයරාකීක බිඳින්න.
මොකද හේතුව ඔය වෛද්‍ය විද්‍යාලවලට යන හැමෝටම අයිතිවාසිකම් දෙන්න. ඕගොල්ලන්ට අපි දන්නවා රජයෙන් නොමිලේ කරන්න බැරි නම් මවකට විකල්ප කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් මේ රටවල් වල වගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මුදල් අය කරන්න. ජනතාවගේ ඒවෙන් උගන්වන්න එපා නොමිලේ අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනය දෙන්න උසස් ඒ ලෙවල් දක්වා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයකට යනවා නම් විශ්වවිද්‍යාලයකට ගෙවන්න මේගොල්ලන්ගෙන් සල්ලි ගන්න. හැමෝගෙම ගන්න සල්ලි. උපාධියක් කරන්න ඕන නම් සල්ලි ගන්න. එතකොට ඒ සල්ලි ලෝන් එකක් හැටියට රජයෙන් දීලා ඉවරලා පස්සේ ඒගොල්ලෝ රැකියාවක් කරනකොට කපා ගන්න මේ රටවල් වල වගේ. එතකොට තව ලොකු සහනයක් ජනතාවට දෙන්න පුළුවන්. මොකද මේගොල්ලෝ ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙනගෙන ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබලා ඒවෙන් අල්ලලා ජනතාවම හූරගෙන කාලා ජනතාවගේම අර තියෙන ඌරගේ මාළු ඌරගේ මැගේ තියලා කපලා කනවයි කියලා අන්න ඒ වගේ වැඩක් තමයි මේගොල්ලෝ කරන්නේ. ඒකින්ද ඒක ඉදිරියට කරන්න දෙන්න එපා. එක්කෝ මේගොල්ලන්ට ජනතා මුදලින් උගන්වනවා නම් මේගොල්ලන්ගෙන් බැඳුම් කරයක් ගන්න මෙන්න මේ අවුරුදු 15ක් රට වෙනුවෙන් සේවය කරනවා කිසිවක් නොඉල්ල ඒක නීති අනුකූල තත්ත්වයට ගේන්න උසාවි දාලා වන්දිගන්න පුළුවන් විදිහට එතකොට ඒගොල්ලෝ තීරණය කරයි වෛද්‍යවරයෙක් වෙනවද නැද්ද කියන එක. එහෙම වුණාම ওই මුදලාල්ලා වෛද්‍යවරු වෙන එක නැවතිලා ඇත්තටම වෛද්‍ය වෘත්තියට ඇත්තටම ඒ ෆීල්ඩ් එකට ඒ විෂයට කැමති කෙනෙක් වෛද්‍යවරයෙක් වෙලා ලොකු සේවයක් රටට සහ ලෝකයට කරයි. ඒ ලොකු කැපවීම කරයි. ඉතින් ඒක හින්දා ඒ දේ කරන්න එක්කෝ මුදල් අය කරන්න ඊගාව එක තමයි අනිත් හැමෝටම වෛද්‍ය විද්‍යාලවලට යන්න ගිහිල්ලා වෛද්‍ය උපාධියක් ගන්න ඒ අවස්ථාව ලබා දෙන්න මේ රටේ ඉන්න හැම කෙනෙකුටම. ඒතකොට ඕන කෙනෙකුට වයස භේදයක් නැතුව වෛද්‍යවරයෙක් වෙන්න ඕන නම් ඒ සුසුකම ඒ මූලික සුසුකම් තියෙනවා නම් එයාට වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. එතකොට ඒක අනිවාර්යෙන් මම හිතන්නේ කළ යුතුයි. ඒ නර්ස්ලාට වෛද්‍යවරයෙක් වෙන්න ඕන නම් ඒගොල්ලන්ට පාත් එකක් ඕපන් කරන්න. ඔය හොස්පිටල් වල ඉන්න සුළු සේවකයෙකුට ඇටෙන්ඩන්ට් කෙනෙකුට වෛද්‍යවරයෙක් වෙන්න ඕන නම් ඒගොල්ලන්ගේ පළපුරුදු කාලයත් එක්ක යම් අවස්ථාවක් දෙන්න. ඒ වගේ වැඩපිළිවෙලකට එන්න ඇවිල්ලා ඇත්තටම මේ ඕකට මං හිතන්නේ ඒක තමයි හොඳම විසඳුම. මේක ඒකාධිකාරීත්වයක් ඇති කරගන්න නොදිය යුතුයි. එහෙම වුණොත් අපිට රටක් දියුණු කරගන්න රටක් ගොඩ ගන්න බැරි වෙනවා. ස්තුතියි.